අම්මට තාත්තටත් මම මේ ටික කියන මම මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් අරගෙන කියන්නේ. අම්මට තාත්තට ලොකු යුතුයකමක් තියෙනවා ඔය අම්මලා විදියට ඉන්න. තාත්තලා විදියට ඉන්න. දෙමව්පියෝ දැනගන්න ඕනේ ඒ දරුවෝ හදපුවාම අම්මයි තාත්තයි ඕක හරි උත්තරීතර පදවි දෙකක්. ඔය තන බුදුහාමුදුරුවෝ කොහොමද දුන්නේ? අර කියනව නේද? අහලත් නැති මං හිතන්නේ අර බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. බුදුහාමුදුරුවෝ කියනවා මගෙන් පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි. එතකොට දැන් ඒ තන පිනතුනේ මේ බුදුවරුන්ට සමාන කරලා තියෙන්නේ. කාවද? ඔය ඇත්තෝ දරුවෙක් හදපු අම්මයි තාත්තයි සමාන කරනවා. මේ බුදුවරු නිකලල් ධර්මයේ තුල ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතේ මහණෙනි දෙමව්පියෝ සමානයි මට. ඒ වගේ තනකේ උත්තරීතර පදවියේ උත්තරීතරකම රකින්න එක කාගේ වැඩක්ද? වහන්දාවට බීලාවිල්ලා කුණුහරුප කිව්වට වැඩක් තියනවද? උතුම් කන්ද පැත්තේ බොනවද නැහැ? නැතු ඇති. අම්මලා මේ ඔය මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? අම්මලා මේ අපූර්වට ඔය සමහර ගෙවල් තියෙනවනේ කුණුහරුප නැත්තම් බත් කැවෙන්නේ නැහැ. කට ඇරියොත් තාතෝ කියලානේ කතා කරන්නේ. ඔය අම්මලා කියන්නේ තොපිට ඕන එකක් හොරගනියව කියලා. කටවල් වල තියෙන්නේ මොන? හැම වෙලේම තාතෝ කියලා කතා කරන්නේ. ඔය ගෙවල් වල කුණුහරුප පාලන එක නවත්තන්න. මම මේක විශේෂයෙන් තාත්තලාට කියන්නේ. හෙට ඉඳන් ගෙවල් වල ඔය කුණුහරුප කියන්න එපා. මේ දරුවන්ට කතා කරන්නේ සමහරු කොහමද? ඔය අපූර්වට කියන්නේ තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. මේ දරුවන්ට කියනවා. අපූර්වට කියනවා තොපිට කෙරුවා වැඩි, තොපිට සැප වැඩි. මේ හැම එකම වෙන වචන නැද්ද භාෂාවේ කියන්නේ? මතක තියාගන්න. රිදෙන වෛරය ඇති වෙන දේවල් ගෙවල් වලින් අයින් කරන්න. මේවා පින්නතුනේ ඉතින් මේ අද ඉඳන් පුරුදු වෙන්න ඕන ගිහිල්ලා හොඳේ. දරුවෝ දෙමව්පියොන්ට කතා කරන එකේ ඉඳන් දෙමව්පියෝ දරුවොන්ට කතා කරන එකේ ඉඳන් මේවා මේ වෙනස් කරගන්න. ගෙවල් වල හරි ආදරෙන් ඉන්න ඕනේ.